හරි ටික දෙනෙක් අහලා තිබ්බා මේ මම ගෲප් එකේ එන්ට්‍රි එකක් දීපුවම ඒක කොහොමද මේ දාන්නේ කියලා. ඒ කියන්නේ මම ගොඩක් වෙලාවට ඇනලයිස් වෙන ෂෙයා කරන්නේ. ඒ කියන්නේ දැන් මේ වගේ රයිට් මේ විදිහට ඇනලයිස් එකක් දීපුවම මේ වගේ ඇනලයිස් එකක් දීපුවම කොහොමද ඒක මේ එන්ට්‍රි දාන්නේ කියලා ටික දෙනෙක් අහලා තිබ්බා. ඒ කියන්නේ මම දෙන්නේ ඇනලයිස් එක මේ විදිහෙන් දෙන්නේ. ඔය විදිහට තමයි මගේ ඇනලයිස් එක ෂෙයා කරන්නේ ගෲප් එකේ. හැම එකක්ම එහෙම ගොඩාක් වෙලාවට තමයි මම මේ එන්ට්‍රි එක දෙන්නේ. ඒ කියන්නේ එන්ට්‍රි එක කියන්නේ අර මේ VIP සිග්නල් වල දෙනවා වගේ මම එන්ට්‍රි එක දෙන්නේ. එහෙම සෑහෙන කලාතුරකින් නැත්තම් මගේ එන්ට්‍රි එක හම්බෙන්නේ මේ ආකාරයට රයිට්. එතකොට මේ විදිහට මේ විදිහට මම එන්ට්‍රි දෙන්නේ. එතකොට ওই විදිහට මම එන්ට්‍රි දුන්නාම ගොඩ දෙනෙක් ඇහුවා කොහොමද එන්ට්‍රි ප්ලේස් කරගන්නේ කියලා රයිට්. එතකොට මම අද මේ ට්‍රේඩින් වීව් එකට දැන් මම අද දුන්න එන්ට්‍රි තමයි river USDT කියන coin එක. එතකොට මේකෙදි ඔයා මේ river USDT කියන එකේ එන්ට්‍රි මම ගොඩක් වෙලාවට ලේබල්ස් දානවා. දැන් අර ඒක මේ කට්ටියට පුරුදු නැති හින්දා මම ලේබල්ස් දාන්නේ නැහැ. එතකොට මේ මෙතන මේ රතු පාට එකයි නිල් පාට එකයි පටන් ගන්න තැන මේ දැන් 3.302 කියන blue label එක රයිට්. ඕකෙදී ඔතන තමයි එතකොට මේකේ entry point එක වෙන්නේ රයිට්. හරිද? එතකොට මේකේ stop loss එක වෙන්නේ මේ මෙතන රතු පාට එකේ අවසානයේ. මම සමහරවල් කියනවා stop loss එක වෙනස් කර ගන්න ඕනම කියනවා වලේ. රතු පාට එකේ අවසාන මේ රතු පාට label එකෙන් මම දැම්මේ stop loss එක රයිට්. එතකොට මම ඊළඟට දෙනවා TPC. take profit මම සමහරවල් දෙන්නේ නැහැ. මම කියනවා 10x එකෙන් 10x හරි 5x හරි දාලා 100ට 100 ගිහපම ට්‍රේඩ් එකෙන් අයින් වෙන්න කියලා. එහෙම නැත්නම් මම කලින් ලේබල් දැම්ම. දැන් මෙහෙම ලේබල්ස් දාන්නේ නැහැ. මේ විදිහට ඔය විදිහට මම ලේබල්ස් දානවා මේ TP වල රයිට්. මේකෙත් මම ලේබල් ටික මෙහෙම මේ විදිහට ලේබල්ස් දානවා. එතකොට TP එක මෙතනින් TP take profit 1 take profit 2 take profit 3. එතකොට මේක ඇවිල්ලා entry point එක මෙතන ඇවිල්ලා මේක ඇවිල්ලා අපේ stop loss එක. එතකොට මේව ඇවිල්ලා take profit right. ඔය විදිහට තමයි වැඩේ වෙන්නේ. එතකොට මම ඔය විදිහට ඒක ඔයාලා බලා ගන්න වැඩේ වෙන විදිය. හරි.